මට විනය කරගන්න ඕන කියලා කියනවා. දැන් ගුරුවරයාට හිතනවා මේ භික්ෂුවට විනය උගන්වනවට වඩා ඉස්සෙල්ලා සූත්‍ර ටික උගන්වන එක හොඳයි වගේ. නැත්තම් ගාථා ටික උගන්වනවා නම් හොඳයි. අභිධර්මයේ කියනොත් හොඳයි කියලා හිතනවා කියන්නේ. අන්න ඒ වෙලාවට භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරු කියනවා අනේ ඔබ වහන්සේට දැනට විනය අවශ්‍ය නැහැ. ඔබ වහන්සේ ඉස්සෙල්ලා සූත්‍ර ටික ඉගෙන ගන්න. ඊට නැත්තම් මේ ගාථා ටික පාඩම් කරගෙන මේ අභිධර්ම ටික ඉගෙන ගන්න. පස්සේ ඔබ වහන්සේට විනය උගන්වන්න. දැන් එහෙම ප්‍රකාශයක් කළොත් ඒකේ තියෙන විනයට මේ නිගරු කිරීම නෙමෙයි. ඉක්මවීම සඳහා ඒ කියන්නේ. එතකොට අගෞරවයක් ඇති කරන්න නෙමෙයි. එහෙම අගෞරවයක් ඇති කිරීම සඳහා නොවේ නම් කතා කරන්නේ ඉන්නේ එවත් සිද්ධවන්නේ නැහැ. ඊට පස්සේ උම්මත්තකෙක් හරි ආධිකම්මිකෙක් හරි එහෙම ගරහනවා නම් එවතක් සිද්ධවන්නේ නැහැ. මේ කාලේ ධර්මයේ විනයට ගරහන අය උම්මත්තක නම් එවතක් සිද්ධ වෙන්නේ නැති වෙයි. මොකද උම්මත්තකයට එවතක් නැහැ. හැබැයි ඉතින් උම්මත්තක නැත්තම් ආපත්‍ය සිද්ධ වෙනවා. අනිත් කාරණාව තමයි උම්මත්තක වුණත් ඒ ගැරහීම කරනවා නම් ඇවත සිද්ධ නොවේ. අකුසලේ නම් ඒ ආකාරයෙන්ම රැස් වෙනවා. ඉතින් අපි මේ ධර්මයේ විනය සියලු වික්ෂුන් වහන්සේලා සහ ගිහියන් එකතු වෙලා ආරක්ෂා කරගන්නට ඕන. ඒවා ජීවිතය වගේ රැකගෙන යාම තමයි වැදගත් වෙන්නේ. පිළිතුරු ඕන කෙනෙක් තුළ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. වරදකට වැටෙන්න පුළුවන්. පාපමිත්‍ර සේවන නිසා වෙන්න පුළුවන්. Tamanta hari ගුරුවරයෙක් හම්බ වෙච්ච නැති නිසා වෙන්න පුළුවන්. හොඳ සත්පුරුෂයෙක් ළඟ ඉඳලා බැනලා හරියට කියා දීපු නැතිකම හින්දා වෙන්න පුළුවන්. ඕන විදිහකට වරදකට කෙනෙක් වැටෙන්න පුළුවන්. හැබැයි සත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි ඔබ සත්පුරුෂයෙක් නම් කල යුත්තේ තේරුම් අරගත්තේ ගමන්ම හිතා ඉක්මනින් සංවර වෙන්නේ.